නිවාඩු කාලය කියන්නේ දරුවන්ටත් දෙමාපියන්ටත් ඉතා හොඳ සමතුලිතතාවයක් වර්ධනය කර ගන්න පුළුවන් සුන්දර කාලයක්. නමුත් බොහෝ දෙමාපියන්ට මෙම කාලය ආතතියකින් පිරුණු කාලයක් බවට පත්වෙනවා. දෙමාපියන් කෝපයට පත්වෙන කෑ ගහන බනින කාලයක් බවට බොහෝ විට පාසල් නිවාඩු කාලය පත්වෙනවා. අද වීඩියෝවෙන් කතා කරන්න හිතුවේ දෙමාපියන්ටත් දරුවන්ටත් සතුටින් ගත කළ හැකි කාලයක් බවට පාසල් නිවාඩු කාලය හරවා ගත හැකි සරල ප්‍රායෝගික ක්‍රම කිහිපයක් ගැනයි. අංක 1. නිවාඩු කාලයට ගැලපෙන සරල දිනචරියාවක් හදාගන්න. ඇත්තටම දරුවන්ට නිවාඩු කාලයට දිනචරියා අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම මේ වෙලාවට නැගිටින්න ඕන, කන්න ඕනේ, පොත් බලන්න ඕන වගේ දේවල්. නමුත් ඔබටත් දරුවාටත් පහසු වෙන්න එක් දවසට ගැලපෙන සරල දිනචරියාවක් හදාගන්න. අපි හෙට මේ වෙලාවට අවදි වෙමු, හෙට අපි මේ වගේ ඇක්ටිවිටීස් කරමු, මේ වෙලාවට එළියට යමු, හෙට අපි මේ කෑම වර්ගය හදමු වගේ දරුවන්ට ඊළඟ දවස ඔබ සමග සතුටින් ගත කළ හැකි බලාපොරොත්තු සහිත දිනචරියාවක් හදාගන්න. එවිට ඔබත් දරුවත් උදේම අවදි වෙන්නෙම එදා දවසට නියමිත දේවල් කරන්න අවශ්‍ය සතුට, ප්‍රබෝධය, නැවුම් බව සිත තුළ රඳවාගෙනමයි. අනවශ්‍ය පීඩනයක්, බරක් එවිට සිතට දැනෙන්නේ නැහැ. අංක 2. සතියකට අවශ්‍ය සරල ක්‍රියාකාරකම් සැලසුම් කරගන්න. දරුවන් නිවාඩු කාලයේ සතුටින් තියන්න මිල අධික ක්‍රියාකාරකම් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ නිර්මාණාත්මකව සිටීමත් පුංචි කාලයකොත් පමණයි. දවසකට එක ක්‍රියාකාරකමක් බැගින් ඔබට සැලසුම් කරගන්න පුළුවන් නම් එය ප්‍රමාණවත්. දරුවන් සමග එකට චිත්‍ර අඳින්න, පාට කරන්න, කෑමක් හදන්න, දරුවන් සමග පාක් එකකට යන්න වගේ පුංචි ක්‍රියාකාරකමක් එක දවසකට සැලසුම් කරගන්න. එලිමහනේ කළ හැකි දෙයක් නම් නැවුම් වාතය ඔබගේ දරුවාගේත් ආතතිය දුරු කරાવી. අංක 3. එකිනෙකාට සහයෝගය දක්වා ගැනීමට හොරු වෙන්න. වගකීම් බෙදා ගන්න. නිවසක සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකු සිටී නම් ඔවුන් එකිනෙකාට සහයෝගය දැක්වීමට හුරු කිරීමටත් ඒ සඳහා විවිධ ක්‍රියාකාරකම් සැලසුම් කර ගැනීමටත් ඔබට මේ කාලය ප්‍රයෝජනවත්. ඒ වගේම සැමියා බිරිඳ ලෙස එකිනෙකාට සහයෝගය ලබා දෙමින් නිවසේ වැඩ කටයුතු කිරීම මගින් සතුටින් සහ ඉක්මනින් වැඩ කටයුතු නිම කර ගන්නත් පුළුවන්. එවිට දරුවන්ද දෙමාපියන්ව ආදර්ශයට ගනීවි. අංක 4. රූපවාහිනී සහ දුරකථන තිර කාලය සීමාවක් සහිතව ලබා දෙන්න. බොහෝ විට පාසල් නිවාඩු කාලයේ ආරම්භයත් සමගම රූපවාහිනී විවිධ නාලිකාවල දරුවන්ට කාටූන්, චිත්‍රපට ආදිය පෙන්වනවා. පාසල් යාමට, විභාගවලට පාඩම් කිරීමට මහන්සි වූ දරුවන්ට මනසට විවේකයක් ලබා ගැනීමට මෙවැනි දේවල් නැරඹීම හොඳයි. නමුත් දෙමාපියන් ලෙස ඔබ දරුවා රූපවාහිනිය, දුරකථනය නැරඹ යුතු කාලය පිළිබඳව සැලකිල්ලෙන් සිටිය යුතුයි. අසීමිතව රූපවාහිනියට, දුරකථනයට ඇබ්බැහිවීමෙන් පසුව දරුවන් එයින් මුදවාගත නොහැකි වෙනවා. ඔබ ඒ දැනටමත් දන්නා දෙයක්. බොහෝ විට දරුවන් නොසන්සුන් වෙන්නේ දරුවන් බලමින් සිටින දේ නවතා දැමීමට ඔබ උත්සාහ කරන විටයි. ඉතින් ඒ නිසා දරුවන් රූපවාහිනිය නැරඹිය යුතු පැය ගන්න පිළිබඳව මුලින්ම ඔබ දරුවා සමග සැලසුමක් හදාගන්න. ඒ වගේම ඔබ දරුවා සමග කිරීමට තවත් ක්‍රියාකාරකම් සැලසුම් කර ගැනීම මගින් ඔවුන්ව දිගටම රූපවාහිනිය නැරඹීමෙන් වළක්වා ගන්න පුළුවන්. අංක 5. අනෙක් දරුවන් සමග ඔබේ දරුවා සංසන්දනය කරන්න එපා. දෙමාපියන්ගේ නිරන්තර චෝදනාවන්, හැම දෙයකටම එපා කීම, කෑගැසීම, බැනවැදීම මගින් දරුවන්ගේ මනසට බොහෝ විට පීඩාකාරී හැඟීමක් දැනෙනවා. පාසල් නිවාඩු කාලය කියන්නේ ඇත්තටම දරුවන් නිවසේ දෙමාපියන් සමග විවේකීව සතුටින් සිටිය යුතු කාලයක්. ඉතින් ඔබ ඒ කාලයේදී අනෙක් අයගේ දරුවන් සමග ඔබේ දරුවන් සසඳමින් ඔවුන්ට බැනවදින්න එපා. අපි දන්නවා දරුවෝ එකිනෙකාට වෙනස්, දක්ෂතා වෙනස්. ඉතින් ඒ නිසා දරුවෝ සමග ගත කරන්න ලැබෙන මේ කාලේ ඔබේ දරුවාගේ දක්ෂතා, හැකියාවන්, ඒ වගේම වර්ධනය විය යුතු තැන් තේරුම් අරගෙන ඒවා වර්ධනය කරන්න දරුවන්ට උදව් කරන්න. අනෙක් අයගේ ලකුණු, ඔවුන් පාඩම් කරන ආකාරය ගැන කියමින් දරුවන් පීඩාවට පත් කරන්න එපා. ඒ වගේම මේ කාලයේදී දරුවන්ට ගෙදරදී කරන්න ලැබෙන හෝම්වර්ක් දරුවන්ට පීඩනයකින් තොරව විනෝදජනක ආකාරයෙන් කිරීමට උදව් කරන්න. දරුවන්ටත් දෙමාපියන්ටත් සතුටින් ගත කළ හැකි සුන්දර නිවාඩු කාලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ ජීවිතයට එක් කර ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.